Hi everyone, welcome to Sachi and Dana vlogs. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා අපේ travel blog එකට. ඉතින් අද අපි ඔයාලත් එක්ක share කරගන්න යන්නේ අපේ Hilton Colombo hotel experience එක. අපි බුක් කළේ King Superior room එකක්. හොඳ spacious room එකක් වගේම පොඩි workstation table එකක්, sofa එකක් එකම ලස්සන කොළඹ city view එකකුත් අපිට බලා ගන්න පුළුවන්. මේ තමයි අපේ washroom එක. separate shower area එකක් වගේම vanity mirror එකකුත් තියෙනවා. ඔන්න මේක තමයි අපේ view එක. ලස්සන කොළඹ city view එකක් අපිට අපේ රූම් එකේ ඉඳන් බලා ගන්න පුළුවන්. අපි check in වෙලා පොඩ්ඩක් rest කරලා workout කරන්න gym එකට ගියා. දනා නම් හොඳ full workout එකක් කළා. මම ඉතින් වීඩියෝ කළා. නෑ ඇත්තටම මමත් workout කළා. ඔන්න බලන්න අපි ඊළඟට කොහෙටද යන්නේ කියලා. අපි පූල් එකට ගිහින් රස මොහිතෝ එකකුත් රස බලන්න අමතක කළේ නෑ. මේ අපේ next day. අපි උදෙන්ම breakfast ගන්න ආවා. අපිට breakfast buffet එක තිබ්බේ Grace Kitchen restaurant එකේ. ඒක තියෙන්නේ hotel එකේ ground floor එකේ. breakfast buffet එකට ගොඩක් හොඳ varieties තිබුණා. salad corner එකක්, cold cut section එකක්, sushi corner එකක්, Sri Lankan, Indian, Chinese වගේ varieties ගොඩාක් තිබුණා. ඒ වගේම fresh omelette දාගන්න live omelette station එකකුත් තිබුණා. Sweets and pastries නම් ගොඩාක් වර්ග තිබුණා.
කේක්ස්, මෆින්ස්, ඩැනිෂ්, ක්‍රොසන්ස් වගේ අයිටම්ස් තිබුණා. ඒ වගේම අපි හොට් කැපිචිනෝ එකක් බොන්නත් අමතක කළේ නෑ. So, overall breakfast experience is perfect. ඊළඟට ඔයාලා මේ දකින්නේ රෙස්ටොරන්ට් එකේ outdoor seating area එක. මේ පොන්ඩ් එක දිහා බලාගෙන බ්‍රෙක්ෆස්ට් ගනිද්දී අපිට දැනෙන්නේ මාරම calm vibe එකක්. ඒකෙන් අපේ මයින්ඩ් එක මාර විදියට රිලැක්ස් කරනවා. ඉතින් බ්‍රෙක්ෆස්ට් එකෙන් පස්සේ අපි ගියා හොටෙල් එකේ ගාඩන් ඒරියා එක බලන්න. මේ සරවුන්ඩින් එක මාරම ලස්සනයි. ස්පෙෂලි අවුට්ඩෝර් වෙඩින්ග්ස්, නයිට් ෆන්ක්ෂන්ස් වලට මේ ප්ලේස් එක අයිඩියල්. ඉතින් මේ තමයි අපේ හිල්ටන් කොලම්බෝ ස්ටේ එක්ස්පීරියන්ස් එක. අපිට දැනුණු විදියට මේ හොටෙල් එක worth the price. clean room, quality food, ඒ වගේම friendly staff එකත් මතක් කරන්නම ඕනේ.
ඔයාලගේ හිල්ටන් කොලම්බෝ එක්ස්පීරියන්ස් එකත් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් එනකම් ගිහින් එන්නම්. Thank you for watching. Bye bye.